හරිනේ. අපි ඉන්නේ රජගල උඩට කිට්ටුව. මේ ඉන්නේ රජගල උඩට කිට්ටුව. අර ඈතින් අපිට පේන්නේ බඹරගම් ඔය. බඹරගම් ඔයේ දියැලි සෙට් එක. අපි ගියා එක දවසක්. බඹරගම් ඔයේ දියැලි තියෙනවා 7ක්. ඒ 7 තියෙන්නේ අර පේනවා නම් නිකන් ධාරේ වගේ තියෙන්නේ. ඒ ධාරේ ගාවට යනකම් තමයි දියැලි 7 ගැන අපි කතා කරන්නේ. එතනින් උඩට නගින්න විදිහක් නැහැ. එතනින් උඩට නගින්න විදිහක් නැහැ. හැබැයි නවනගල පැත්තෙන් අපිට දෝතුළුගල ට්‍රේල් එකට මෙහා නවනගල හරියෙන් අපිට වටෙන් බහින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔන්න ඔය බඹරගම් ඔය උඩට. යාළුවෙක් ගිහින් තිබ්බා ඒ ආරංචින හැටියට බඹරගම් ඔය ඔතන ඔය අපි 7යි කියන තැනට ඉහළින් තව දියැලි තියෙනවා 12කට විතර ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ සම්පූර්ණ දියැලි ප්‍රමාණය ගත්තොත් බඹරගම් ඔයේ දියැලි තියෙනවා ආසන්න වශයෙන් 15ක් විතර. එතකොට බඹරගම් ඔය ඔහොම ගිහිල්ලා පල්ලෙහාට එකතු වෙනවා වික්ටෝරියා ජලාශයට. ඉතින් හරි ලස්සනයි. පල්ලෙහායින් පේන්නේ නැමදගල ගම. ඒත් එක්කම අපිට පේනවා හුන්නස්ගිරිය පැත්තට යන පාර. වතුර අඩුයි. නැත්තම් ඇත්තටම මේ හොඳ වතුර පාරක් පේන්න තියෙනවා පල්ලෙහාට. නමුත් මේ අර දියැලි හන්දිය තියෙන තැන එක දියැලයි පල්ලමට පේන්න තියෙන්නේ. දියැලි හන්දිය තියෙන තැන එක දියැලයි පේන්න තියෙන්නේ. වෙහි කාලෙත් නෙවෙයිනේ. වෙහි කාලේ ළඟ ළඟ එන ගමන් තියෙන්නේ. කොහොම හරි ඔන්න ඔහොමයි සෙනරත් රජුරෝ බලකොටුවක් නිර්මාණය කරේ. බලකොටුව මෙතන අල්ලපු පැත්ත දලදාගල. එහෙම නැත්නම් නැමදගල නවනගල. අපි යමු සෙනරත් රජුරෝගේ මාලිගාව කොයි වගේද කියලා බලන්න. යා. බලාගෙන ඉන්නකො එහෙනම් සුන්දරත්වේ.